ස්ටඩි බ්ලොග් එකක් ගේනවා කියලා කිව්වට අද ගෙනාපු බ්ලොග් එක නම් ස්ටඩි බ්ලොග් එකක් නෙවෙයි. කැෆේ බ්ලොග් එකක්. ඉතින් ඉස්සරහට බලමු කැෆේ බ්ලොග් එකකින් මොකද වෙන්නේ කියලා. කෑම බීම කියන දෙයට ප්‍රධාන තැන දීලා මං ගියපු ගමන් කරේ මට බොන්න ජූස් එකක් හදාගත්තු එක. එක කෑම බීම හදනවයි කියන්නේ ඉස්සර නිකන් වගේ ඩේලි හැබිට් එකක් වගේ දෙයක්. ඒවනට සමහර හේතුත් එක්ක ඒක චුට්ටක් ඇත්තුනා. ඉතින් සෑහෙන කාලෙකින් තමයි මම අපව තනියම එක වැඩ කරන්න පටන් ගත්තේ. මේක මෙහෙම ලස්සනට දාලා මේකෙන් උගුරකුත් බිව්වට පස්සේ තමයි මට මතක් වුණේ අනේ අයිස්ක්‍රීම් දාන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒක ආයෙ අරගෙන මම අයිස්ක්‍රීම් දාන්න තමයි දැන් මේ හදන්නේ. එතකොට ඔය ඔයාලට පෙනී ඉන්නේ අපේ නංගි. අයිස්ක්‍රීම් දාලා වැඩි හරියක් කරේ මේ මෙහෙම අයිස්ක්‍රීම් එකත් එක්ක කලර් තීම් එක වෙනස් වෙන හැටි බලාගෙන හිටපු එක තමයි. කිසස් හදමු. මේකට සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ මේ සීනි. මම ගත්තේ අයිසිං සුගර්. කිසස් ගැන කියනවා නම් කිසස් ගැන හදන්න ගොඩාක් ලේසි දෙයක්. හැබැයි ගොඩක් අයට හදලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඔය තියෙන එක උෂ්ණත්වවලට කිසස් එක බේක් කරාට පස්සේ කිසස් එකේ ලස්සනට කලර් එක තියාගෙන ඔක්කොමත් කරගත්තට පස්සේ කිසස් එක එළියට අරගෙන අපි ඒක කන්න බලද්දී මැද චුට්ටක් අමු ගතියක් තියෙනවා. ඔකට ඉතින් පාවිච්චි කරන්න පුළුවන් එක චූටි ට්‍රික්ස් තියෙනවා. අපි ඉස්සරහට බලමුකෝ මොකද කරන්න පුළුවන් කියලා. පෙරලු. දැන් මේකට වැනිලා දෙහි චුට්ටක් දානවා. ඔන්න දැන් එක පාරට මැජික් එකකින් රෝස පාට වුණා. කිසස් ගැන මතක් කරද්දි කියන්න ඕන තව දෙයක් තමයි කිසස් වලට කලරින්ස් යූස් කරද්දී ලික්විඩ් කලරින් එකකට වඩා ජෙල් කලරින් එකක් යූස් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. මේ අවස්ථාවේදී මගේ පිටිපස්සේ ඉඳගෙන කිසස් සම්බන්ධයෙන් එක්කෙනෙක් බරටම වැඩ. අපි කතා කරන්නේ oven එකේ උෂ්ණත්වය ගැන. සාමාන්‍යයෙන් oven එකේ කොහොමද උෂ්ණත්වය තියාගන්නේ කියලා ඔයාලා දන්නවා ඇති. ඒක ගැන අපි අමතක කරමු. මම මේක බේක් කරේ සෙල්සියස් අංශක 60ක උෂ්ණත්වය පැය 3ක්. ඇත්තටම කිව්වොත් මම ෂොප් එකට ආපු දවසේ ප්‍රශ්නේ ගොඩාක් වැඩි. ඉතින් මගේ ප්‍රධාන වැඩවලින් ප්‍රධානම වැඩේ උනේ මොනවා හරි හදාගෙන බොන එක. මට ඒ තරම් රස්නේ.
තමන්ගේම ෂොප් එකකට වෙලා තමන්ම හදාගෙන කන එකේ වෙනම චිල් එකක් තියෙනවා. ඕකේ, දැන් මම මේ රෙඩි වෙන්නේ සෑහෙන කාලෙකින් මලකඩ කාලා තියෙන මාව චුට්ටක් පොලිෂ් කරන්න හිතාගෙන කේක් එකක් අයිසිං කරන්න. අපේ පොඩි මෑන්ගේ වැඩේ කිසස් ටික හරි නැද්ද? අක්කේ දැන් ඇති නේද? අක්කේ කමුකෝ, අක්කේ එකක් කාලා බලමුකෝ. ඔය වගේ කේක් ඒව කී ගියා ඉන්න එක. ඒක හරියට පැය 3ක් වෙන්න දුන්නෙම නෑ. ඉස්සර මං සෑහෙන අපේ අම්මත් එක්ක කේක්ස් හැදුවා, අයිසිං කරා. ඉතින් ඇත්තටම මම අවුරුද්දකට විතර පස්සේ තමයි කේක් එකක් අරගෙන අයිසිං කරන්නේ. මං හිතන්නේ මං කොච්චර කේක් අයිසිං කරලා තිබ්බත් මේ හැන්දෙන් කරන වැඩේ try කරන්න පළවෙනි පාරට. අපේ අම්මා මට කේක් එකේ මල් ටික මෙතන දාන්න කියලා ගියා. මට කියපු දෙයක් තේරුන්නේ නැහැ. පස්සේ ඉතින් මං ඒව ෆොටෝ එක බලාගෙන ඒ විදිහට මල් දාන්න පටන් ගත්තා. ලස්සනවත් තෝරලා අතර ගත්ත ගම කැඩුනා. ඔන්න එක දේවල් කතා කර අන්තිමට දැන් අපි මේ ඉන්නේ කේක් එකේ ලාස්ට් ස්ටෙප් එකේ. මේක තමයි මගේ කේක් එකේ ෆයිනල් ලුක් එක. මගේ නෙවෙයි, මං හදපු කේක් එකේ ෆයිනල් ලුක් එක. කොහොම හරි ඔයාලා දැක්කේ නෑනේ දැන් අර අවන් කරපු කිසස් ටික බලන්නකෝ. කලර් එකේ කිසි වෙනසක් නැතුව ඒක ලස්සනට රසට තියෙනවා. හැබැයි මතක තියාගන්න මම මේක පැය 3ක් බේක් කරා. සාමාන්‍යයෙන් හිම් බේක් කරන්නේ නැහැ, කිසස් බේක් කරන්නේ පැයයි. සෙල්සියස් අංශක 90ත් 100ත් අතර උෂ්ණත්වය. මේක ඉතින් මගේ පොඩි වැඩක්. සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් තියෙනවා. මම කෑමක් හදපුවාම එකකින් කොටසක් අනිවාර්යෙන් මං ආදරය කරන අයටත් වෙන් කරනවා. ඉතින් මේකත් එහෙම කෙනෙක්ට තමයි. හරි. ඔය තියෙන්නේ ඒකේ ෆයිනල් ලුක් එක. ඉතින් කතාවෙන් බ්ලොග් එක ඉවර කරන තැනටත් ඇවිල්ලා. එහෙනම් අලුත් බ්ලොග් එකකින් ආයි හම්බෙමු. බයි.